කැමතිලු කවුද මේ මල්මල් ජොක් අයියද? ඔව්. මටද කියන්නේ බෑ. කවුද? නෑ බං. මේ මට බං කියන්නේ ඇයි බං මිනිස්සුන්ට මට බං ඇත්ත කිව්වට පස්සේ බලපන්. අනේ කවුද මේ මල්මල් ජොක් එක නම් ඇඳන්නේ ඒන්ජල් YT පෑන් නිල් එකයි YT පෑන් කොළ එකයි ඇඳන්නේ. නෑ මල්මල් ජොකා මියා ගත්තා. ඊට පස්සේ මං ගත්ත කෙලින්ම ජොක් එක ඔරිජිනල් ජොක ආයේ ලීසියෙන් ගිරින්නේ නෑ. ඒක නෙමෙයි. අවුරුදු 5ක් විතර ඇඳින්න පුළුවන්. අනේ අනේ කෝ කියන්නකෝගේ මල්මල් ජොකා ප්ලීස් දාන්නකෝ. මල්මල් ජොකා අරයගාව දැන් තියෙන්නේ ඌ අදී ඒ උඹ කෝට ඇඳලා වෙන්න බබ්බා. ඒක මල්මල් ජොකා මටත් බලන්න කැමතියි. දාලා පෙන්නන්නද කොට? මේ ජූලිය ඔයා දාලා පෙන්නන්නකෝ මෙයාලට. මං කාවෙක්ෙක් නෑ. ඔයා දාලා පෙන්නන්නකෝ. අනේ ඔයා එදා දාංගමන එක පෙන්න දාලා. අනේ ජෝරු කියන්න එපා. මේ නොක්කෝ දාන්න මට බලන්න කැමතියි. අනේ ජූලිය ඔයා දාන්න. නෑ මං ගාව. කොහොමද ඉන්න බැරිද? කොහොමද ඉන්න බෑ? කොහොමද ජොකා මං මන් ටැටු එකක් ගන්නවා බා හෙට අනිද්දාට. මන් ටැටු එකක් ගැහුවා බං අම්මා බුදුවා කියලා දැන් හෙට ගන්නවා මගේ ලෝකේ රජුරෝ නුබයි තාප්පී කියලා. ඒ ගන්නවා බං කෙලින්ම මේක හොඳයිද මේක මේ දෙක්කද? මොකද්ද මේක? කැතයි. ලත්ත නැඳුම නැද්ද? මේක කැතයි. අනේ මට සිංහල දන්නේ නැහැ මේක කැතයි. අනේ මේක තමයි අනේ බීච් එකට නාන්න යන්න. ජුලිය කියන්න. මේ මගේ කිත් එක්ක කැතයිද? ඔයගේ ලස්සනයි මේ කාගිද මේ නොකා ඔයා ඒකට ලස්සනයි කිව්වදානේ. මෙයා ඔයගේ ලස්සනයි. මොකද හැම ගෑණියෙක්ම ඔය සුදු කොණ්ඩේ දානෝනේ. ඒක නිකන් චීට් එකක් කරලා ඉවරයි ගේම් එක. ගේම් එක චීට් එකක් කරලා තියෙන අය ගෑනුත් එල පිරිමින්ගේ කිට් දානෝනේ. වැඩක් නෑ. චාටර්. ඔව් ඒකත් එහෙම වෙන්න දෙන්න හොඳ නෑනේ. ඒ ගෑනු අයියනේ මේ මම කියන්නේ ඔය ගෑනු ඔය වගේ අඳිනව නේද උන්ට ගෑනු අඳින්නෝනේ ගෑනු විදියටනේ. ඔව් ඇත්තට නෑ පිරිමින් ගෑනුන්ට හයි කරන්නෝනේ පුරුෂ. මගේ කිට් එක ලස්සනයිද? ඔව් මේ ඔය එනවාද මාත් එක්ක මේක තර්ක කරලා මේක මේ ලෝකෙට විග්‍රහ කරලා මේක කියලා දෙන්න. අපි ඔව් ඒක තමයි නෑ ඇත්තට මේ කෙල්ලන්ට අහවල් එකක් නෑ නේ හාලෝ ඉතින් ඒක දාගන්න. එල්ලට තියෙනවා නම් ඕක දාගත්ත හැකි. තේරුවන්නේ ඒකයි. අයිද? ඔව් මගේ කිට් එක ලස්සනයිද? අටෝ පාර බං මේ ඕක නැත උඹ ඵලයන්කො මේ මං කැරක්ලෑම පෙන්නන්න හොඳයිද බලන්න. අනේ අයියේ නියමයි අයියේ. අනේ කයි ඔයා සිංහලද? මද ඔව්. මමද? ඔව්. දැන් මම කිව්වේ යන්නේ දෙමළ ඉඳලා ඊට පස්සේ මුස්ලිම් වලට වෙන්නයි සිංහල වෙන්න ආයි මුස්ලිම් වෙන්න. එපා වෙනවා හැමදාම මම පයින්නවා විතරයි ආයි නැවතින්නේ නැහැ. දැන් හෙට අනිද්දා ආයි පයින්න ඕනේ බර්ගර් වලට. බර්ගර් වලට වෙන බර්ගර් කකා ඉන්නවා. මාත් එක බර්ගර් කන්න යන්න කවුරුත් නැහැ. එපා වෙනවා මුන්ට එන්න කිව්වා. ඉන්නේ. ජූලියට් කවුද? ජූලියට් යනවානේ. කොහෙද? මෙයා බර්ගර් කන්න යන්න. මොකක්? මෙයාත් එක්ක මිස්ටර් බර්ගර් යන්න බර්ගර්. කවුද බර්ගර්? ළමයි මේ රැට කෑවද? නෑ අනේ දැන් මේ ආයි උදේ 8 විතර කන්න ඕනේ. කයිස මේ? කියන්නේ අනවා පොඩ්ඩක් අර සින්දු කියනකො තෙయ్య කියලා කියනකො. ඇයි මං එහෙම කියන්නේ? මං කැමති එක පොඩ්ඩක් අහන්න. තෙయ్య කියනකො. ඇයි තෙయ్య ගන්නෙ? ඒක ලස්සනයි කියනකො තෙయ్య කියලා. තෙయ్య නෙමෙයි මට වෙන එකක් කියන්න පුළුවන්. නෑ අර ෆොන් ටිකක් තියෙන තෙయ్య කියලා. නියමයි. අනිවාර්යයෙන් ඒක කියන්න දෙන්නේ නැහැ අප්ප කැතයි. ඒක නෑ මම කියන්නකො මං කැමති. අහන් ඉන්න තෙయ్య කියන්න මට මං වෙන සින්දුවක් කියන්න ලස්සන. කිය.
මට එක්ක කියන්න හිතෙන්නෙත් නෑ මේක මට නොකියත් බෑ හරි කියන්නකෝ. කියන්න හිතෙන්නෙත් නෑ හරි කියන්න. මොකද කරන්නේ කියන්නකෝ. කියලා පෙන්නන්න. අනේ කියන්නකෝ. අනේ කියන්න බෑ කියන්නකෝ. අද බලන්න ගියා උරුතල් වෙනවනේ කියන්නකෝ. අනේ කියන්නකෝ බැරිද? එන්න හරි මං යන්නම් කියන්න බෑනේ. කියන්නකෝ ඒක. හරි මොකද්ද කියන්න ඕනේ සින්දු කියන්න මං කියන්න මට ලස්සන සින්දුවක් ඕනේ සිංහල හරි හින්දි. මොකද කියන්නේ? මොකද්ද ඕනේ සින්දු කියන්න නුඹ හින්දා මම ආයේ මේ කයිදර් මේ ලස්සන සින්දුවක් තියෙනවා මං කියන්න කයිදර් උඹ සිංහලෙන් කියන්න මම තමිල් වලින් කියන්න හරිද ඔන්න හොඳේ සඳකින් දුරයි සඳකින් දුරි ඒ මොකද්ද? and උඩ ආපා ඒකක් මොකක්? අයියනේ සින්දු අහලා නැද්ද හරි ලස්සන හරියට කියනකොට ඒක තේරුන්නේ නැහැ. සඳකින්දර මොකක්? ඉල්ලා හරිද අර කොටු වැදලා අර බට්ටු පයින්නේ සඳ කිඳුරේ කර උඩ තමයි සඳ කිඳුරි නගින්නේ ඊට පස්සේ එයා බට්ට පයි ඒ කියන්නේ තේරුම මොකද්ද? what is this meaning? අම්මට බට්ටු පයින්නවා දන්නවද බට්ටු ඔව් ඉතින් අර බට්ටු අර මාළු තියෙන බට්ටු මාළු ඔව් බට්ටු මාළු වගේ පිට උඩින් පයින් එකට තමයි බට්ටු පයින්